පහුගිය සතියේ හොඳම කාටූන් කීපයක් තෝරාගෙන හෙලෝ ගයිස් ඔයාලා අදත් එකතු වෙලා ඉන්න මගේ පළවෙනි vlog එකත් ඒක අද නෙමෙයි ඉතින් මගේ පළවෙනි vlog එක අද ඇවිල්ලා තියෙන කැලණියේ පන්සල. ඉතින් කැලණියේ පන්සලේ ලස්සන බලන්න ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ කැලණියේ චෛත්‍ය ඉතින්. අපි දැන් ඉන්නේ කැලණියේ පන්සලේ අර ඉස්සරහා තියෙන ඉස්සරහා. අපි දැන් ගිහිල්ලා අපි ගත්තු මල් තියෙනවා. මේ මල් ටිකත් පූජා කරලා එහෙම යා ආදී අපි බ්ලොග් එකට තියෙන අලුත් සමාජිකින් දෙන්නේ මේ අපේ මල්ලි අර එහා පැත්තේ යන්නේ බේම්පියා වගේ වුණා මේ ඉතින් අද බ්ලොග් එකේ ඉන්න අලුත් සමාජිකයා හායි කියන්නේ ලාදලු පොපත් සෙමින් සැලෙනසේ යශෝදරාදේ NMW on the beat. රහසේ හැඩුවා පෙර සංසාරේ මේ තියෙන ඉතින් රන්නට කහ බෝගහ එක්ක තියෙන මොනනේ තත් ඔයාලටත් ඒවා පෙන්නන්න ඕනේ. කැලණියේ පන්සල ඇවිල්ලා තියෙන කෙනෙක් නම් මීට කලින් අනිවාර්යයෙන් මේකට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. 1 hours later. යාළුවනේ අපි දැන් ඉතින් නෙළුම් කුණේ යන ගමන් ඉන්නේ. නෙළුම් කුණට ගිහිල්ලා තමයි දැන් හම්බෙන්න වෙන්නේ මේ යන අතරමඟ පාරේ ඉතින් පොඩි ක්ලිප් එක දුනා. දෙක තුනක් ගත්තා අපි එහෙනම් ඉතින් නෙළුම් කුණට ගිහිල්ලාම හම්බෙන්නේ. 5 minutes later. යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ අද පළවෙනි vlog එකේ දෙවෙනි තැනට. කොහෙටද දන්නවද ඇවිල්ලා ඉන්නේ? නෙළුම් කුළුණට. අපි නෙළුම් කුළුණ දැන් ටිකට් ටික අරගන්න ඕනේ. ඉස්සරහ කවුන්ටරේ තියනවා කිව්වා. 2 minutes later. නෙළුම් කුළුණෙන් ටිකට් එහෙම අරගෙන දැන් සේරම කරලා දැන් අපි උඩට යන්න තමයි හදන්නේ. දැන් ඉතින් යන්න ලිෆ්ට් එක හොයාගෙන යන්නේ. අපි ලිෆ්ට් එකට ගිහලා හම්බෙමු. යාළුවනේ එතන තිබ්බ පොඩි අර ළමයි හදපු චිත්‍ර පෙන්වන ප්‍රදර්ශනයක් එකක් අපි ඉතින් ඒකට ආවා. බලන්න ඉතින් ළමයි හදපු චිත්‍ර ලස්සන. අපි ඉතින් මේ නෙළුම් කුළුණේ ලිෆ්ට් එකට යන්න කලින් පොඩි මේ කෙටි මූවි එකක් වගේ එකක් තිබ්බා ලිටල් ළමයා කියලා. අපි ඉතින් මේ ඒකත් බලලා මේ එතනත් ටිකක් වෙලා තිබ්බා විනාඩි 5ක් විතර තිබ්බේ. අපි ඉතින් ඒකත් බලලා තමයි මේ නෙළුම් කුළුණට ගියේ. බලන්න ඔයාලත් ඒක මාර ලස්සන වාල් නම් චුට්ටයි තියෙන්නේ. සේරම වීඩියෝ කරන්න දුන්නා. එතනත් එයාලත් වීඩියෝ කරනවා ඒකයි. එහෙනම් බලන්නකෝ. සුසි එයි මම මෙතන. සුසි කතා කරාද? මට කතා කරන්න පුළුවන්. කතා කරන එක මගේ අයිතිය. අයිතිය? මොකක්ද ඒ? ඔයාට මොකටද එහෙම අයිතිය? 2 minutes later. අපි දැන් තමයි ඉතින් නෙළුම් කුළුණට ආවේ. මේ මුහුදත් පේනවා. ගෝල් ෆේස් එක. මාරම ලස්සනයි ඉතින්. ඔය පොඩි පොඩි වට පේන්නේ හැම තැනම බිල්ඩින් නේ. මාරම ලස්සනයි. කොතනදනේ? ආරි පේනවා. බීච් එක පේනවා. ජොගුරයිද? ආරි ඉතින් මාරම ලස්සනයි ඈ. අනිවාර්යෙන් කොළඹාවත් බලන්න එන්න ඕන එතන. කියන්න වෙන අපි ඉතින් අද කොළඹාවට තමයි කිරිම ට්‍රැවල් ප්ලේසස්. මාරම ලස්සන. අපි දැන් ඉන්නේ ලෝටස් ටවර් එක මහින්ද මහත්තයාගේ. නෙළුම් කුළුණ පේනදි පිට්ටනිය ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් පාස් ශ්‍රී ලංකාවට අපේ ආර් ප්‍රේමදාස පිට්ටනිය. ඒක වෙන්න ඕනේ මං හිතන විදිහට. වෙන ස්ටේඩියම් එකක් නෑ වෙන මේ මට පේන්නේ. ඉතින් ඔයාලා කොළඹවත් බලන්න මාරම ලස්සන තැනක් ඈ. තව යන්න දැන් ගොඩක් තියෙනවා.
අපි අන්තිමට බීච් එකටත් යනවා. බලන්නකෝ මාරම ලස්සනයි. අපි දැන් පල්ලට යන්න තමයි හදන්නේ. එහෙනම් පල්ලට ගිහලා සෙට් වෙමු. 5 minutes later. දැන් ආව ඉතින් ගේම් සෝන් එක ප්ලේ කරන්න කොච්චර try කරා අපි ඉතින් රුපියල් 500ක් ඉතින් වෙනකන් ඒක try කරා බෑ. අපි ඉතින් දැන් නෙළුම් කුළුණ බලලා ඉවර වෙලා එළියට යන්න හදන්නේ ඒක එක්සිට් එකට. අපි දැන් මේකේ එක්සිට් වෙලාම හම්බෙන්න බස් එකට ගිහිල්ලා හම්බෙමු. මාර ලස්සන වෝල් ආටියක් ඈ පෝල් කට්ටියෙන් හදලා තියෙන්නේ. මාර ලස්සනයි. මෙතන shopping ගන්න එනවා මරු. අපි ඉතින් දැන් ආවේ බේරය ළඟට. එතන ඉඳගෙන ඉතින් ටේබල් එකක් උට්ටලා ඉන්නවා. දැන් අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා ඊට යහපව බස් එකට යනවා. කවුරුත් දන්නේ බේරේ වැව 10 minutes later. ඉතින් අපි මේ එතන නෙළුම් කුණෙන් පල්ලට ඇවිල්ලා පොඩි ෆොටෝ කාරක් ගහුවා. මේ ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ නළුවයි. 2 hours later. දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ සූ එකට. සත්තුවත් ඉස්සල්ලාම බාන්න යන්නේ ඉතින් මින් මැදුරේ. ලස්සන මාළු ටිකක් ඉදී අපි ඉතින් ඉස්සල්ලාම මින් මැදුර බලලෙමු. ටිකට් සේරම ගත්තා. ටිකට් ගත්තේ නැහැ කියන්න බෑ. ටිකට් අරන් තියන්නේ. ටිකට් ගත්තා. බලන්න කියන්නේ මෙයාලා අපි කලින් දැක්ක ඉතින් මෙන්න මේ මාළු වර්ගේ තමයි. ඊපස්සේ පිරාණ කවුරුද දන්න පිරාණ. ඊට ඇලිගේටර් කාලයක් නුවර වෙවේ ඉන්නවා කියන්නේ යාලා තමයි. එයාගේ නම හොනට් ටිලාපියා. බයිසිකල් එක නමක්ම තමයි. මෙයාලා නම් යාළුවනේ මාරම ලස්සනයි. බලන්නකෝ. අගිල්ලෙක් ඉන්නවා. මම කණිකර ඒ වගේමයි. මේකින් අර කොරල් බූගාවා ඒ කට්ටිය තමයි ඉතින් මේ ටිකේ ඉන්නේ. එයාලා තමයි. බලන්නකෝ ඉතින් මෙයාලා දන්නවද කියලා. ඇස්බරාලා කියන්නේ ඉතින් මෙයාලා තමයි. අර තියෙන යාලක් බිත්තර. අන්න බිත්තර. මේ තියෙන යාලගේ පිස්පර. ඔව් එන්න ලොකු. ඇස්බර බිත්තර. ඔව්. එයා බිත්තර කයි කියලා යන්නේ. හරි ඉතින් අයි වැස්බරාලත් බලලා දැන් යන්න හදන්නේ. මෙයාලා ඉලක්කන්නම් ගහලා තියෙනවා. අපි ඒ පස්සෙන් තමයි යන්නේ. අන්තිමට කොහෙන් හරි ගිහිලා කොහෙට හරි වැටෙන්නේ නැතේ. එම්බියා. දැන් ඉතින් අපි බලන්න ආවේ නමනක් දන්නේ. මොනරා හරියටමයි පීකෝ.
දැන් ඇවිල්ලා ඉන්නේ ඉතින් මොන්ඩු ගන්න තමයි. අර අතන ඉන්නේ මොනරේ. ඔය මින්නක මම යාට සුදු මොනරේ පෙන්නන්න. අන්න අර අතන ඉන්නේ. එයා සුදු මොනරේ. මේ නම් සෙබඩක්ද කොහෙද? අර අතනත් ඉන්නේ සෙබඩක්ද කොහෙද? අනික් කට්ටිය දෙන්නව නම් මොනරු. සුපිරි වැඩි කියන්නේ මේ මෙයාලා ඔළුව බලන්නකෝ. මාර ලස්සන අයියා. ඉතින් 6 වෙනි එක. 6 අපි ඉතින් මුණ්ඩු වල ඉවරලා මේ ගිරා කුරුල්ල බලන්න තමයි. බලන්නකෝ එන කුරුල්ල. ඉන්නවා ලස්සනයක් පෙන්වන්න රියෝ කාටුන් එක බලනවා නම් යන්නේ කියන කුරුල්ලා ඉන්නවා. මේ ඉන්නේ රියෝ කාටුන් එකේ ඉන්න කුරුල්ලා තමයි. ලස්සනයිනේ. එතන ඉන්නේ කළු හංසය. සුදු හංසය දැකලා ඉතින් කළු හංසය දැකලා නැහැ. අපේ vlog එක බලුවොත් කළු හංසයක් දැක්කේ. ඌ ඉන්නේ ඕස්ට්‍රේලියාවලු. මෙලා බොම්බයි හුටයි ගත්තා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ විදේශීය කුරුළු යන බලන්න. 13 වෙනි ෆ්ලෝ එක. විදේශීය කුරුළු යන. අපි දැන් ආයේ විදේශීය කුරුළු යන බලන්න. හැබැයි මෙයාලා නම් අර කොටු ගලා නැහැ නිදාසේ ඉන්නේ. ඒ උඩින් දැලක් ගිහිලා තියෙනවා. අපිට කියන්නේ යාලා ළඟටම ගිහිල්ලා අල්ලගත්ත හැකි. දාන්නේ ඉන්නේ. මෙයාලා එහෙම නම් ඉතින් අර ඒ රෝස කොකටුවා කියලා කෙනෙක් ඉන්නවා යානම් කොටු කරලා ඉන්නේ. මෙයා නෙමෙයි රෝස කොකටුවා කියන්නේ. අර රියෝ එකේ කෑදත්තක් ඉන්නවා නේ. බාන්නකො මේ මෙතන ඉන්නවා දින්නේ. ආයෙ වයිචර ගණන් ගන්න එපා. කුරුල්ලෝනේ. අයිස්ක්‍රීම් එකක් ගත්තා. අයිස්ක්‍රීම් එක ඉන්නෝ කරහයිද හා බොඩි කොල්ලා මෙතන නම් මාරම ලස්සන දියාලලා තියෙන්නේ. ඒ දියාලෙම අතුරවල මේ මාළුත් ඉන්නවා. අපි ආයිති වලහ ඉන්න දැන්න තමයි වලහ හොය හොය ඉන්න ඇද්දී වලහ හම්බුණා. වලහ අර ගේ ඇතුලේ හොදට නිදි. අර ඒක නේද විදියට නිදින්නේ. ඔව්. ඔව් අර ඉන්නේ වලහ. අපි දැන් මෙන්න යාළුවනේ කොටියා. කොටියා. ඉතින් අපි එතන කොටි ටික බැලුවා මේ ළඟට යන්න එපා කිව්වා මේ අනුතුරු ගායකයි කියලා ගහලා තිබ්බ හින්දා ඉතින් දුරිතම් පෙන්නුවේ. නෙල. අයි මක පොඩ ගන්න. එයා වතුරේ බහලා. අයි පොඩ එක ගන්නකෝ. එයා හොදට නානවා. එක්කන ඇවිදිනවා සක්මන් බා. අයි පොඩ මේ මෙයනවා. මෙයාත් අයින්නේ. අයි පොඩ එක ගන්නකෝ. තුන් දෙනෙක් ඉන්නවා ඉතින් සිංහයෝ මේ. මේ ඉතින් හිපාඩු නරියෙක් ඉන්නවා මෙතන මේ. Get out. සිංහයෝ නෙමෙයි සෝරි කොටියෝ. තුන් දෙනෙක් ඉන්නවා. මෙයා නම් හොඳට නිදි. ඊළඟට අපි ආවේ හිපකොටේ මස්ලා බලන්න. එතන නම් ඉන්නේ අම්මයි පැටිය. අම්මයි පැටිය අතන එක්කෙනෙක් නානවා. එයා නම්
ලොකු එක්කෙනෙක් මේ මෙතන ඉන්නවා පැටි එකුයි අම්මයි සෑහෙන ලොකුයි බර ඇති ටොන් එකක් දෙයක් විතර එතන නම් මාරම ගියාලුනේ මෙතන අලිනානවා අර කුරුහිප කොටේ මස් කියලා කෙනෙක් ඉන්නවා මේ ඉන්නේ ඇත්තට මෙයාලා කුරුයි කියන්නේ යාලා මේ එයාලා කකුල් පොඩිද කොහෙද ඒක තමයි කුරුහිප කොටේ මස් කියන්නේ මේ තුන් දෙනෙක් ඉන්නේ මෙන්න මෙතන ඉන්න ලොකු හිප කොටේ මස්ලා දෙන්නේ අපි ඉතින් කලින් පෙන්නේ එයාලා තමයි දැන් ඉතින් අනික් අය බලන්නේ කුරු හිප කොටේ මස්ලා මං එදකන් ඉතින් නිකන් ඉන්න මෙතන මොකෙක් අසතේ නැහැ කවුරුත් බලන්න එපා මම මේ නිකන් ඉන්නේ අපි දැන් යම් ඉස්සරහට 5 minutes later. ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මුවාලා බලන්න. මේ මෙතන චූඩි පැටියෙක් ඉන්නේ. උණන් තිත්මු එක්ක. මේ මෙතන ඉන්න මේ කැමරාව දිහා බලාගෙන ඉන්නේ. අඩු වාතල්ල. මේ මගේ බ්ලොග් එකට ආවේ. මේ අපි දිහා බලන් ඉන්නවා. මේ අපි දිහා බලන් ඉන්නවා. මොයි ගෝන්නු දෙකම. ගෝන්නේ. මෙතන හැබැයි ඉන්නේ මම සෑහෙන්න මේ කලම ඉන්නේ කියන්නේ මුවාලා වෙනම ගෝන්නු වෙනම කියලා නෙමෙයි ඉන්නේ දෙගොල්ලම කලම ඉන්නේ මුවාලයි ගෝන්නුයි දෙගොල්ලම කලම කැමරාවේ ෆෝන් එකෙන් බැට්නොත් ඉතින් ඉවරයි ගන්නේ මාරම ලස්සනයි මේ අර අතනන ලස්සන මෝටියක් ඉන්න එතන දුර සූම් වෙන්නේ නෑ යාලු. එයාලා ලස්සනට පිටන් තියෙනවා. මේකක් තියෙනවා. අරයගේ මේ අන්න එක. අර මුවාගේ. අර මුවන් ඉන්නගේ අන්න එකක් තියෙනවා. අර මුවන් ඉන්නගේ මෙතන ඉන්නේ නම් ගෝන්නු. ගෝන්නුයි මේ තිත්මුවත් ඉන්නවා ඉතින් එතන මේ. අර ඔය කෝටු කෑලි තියන්නේ ලොකුවක් නෙමෙයි. අරගෙන නම් තියෙනවා ඉතින් අත්අට්ටුව. මේ මෙයාගේ අන්ට එක කපල පාවි. එන්න ගන්නවා ඇටටියේ ගිහින් වෙන්නේ කෑ ගහනවා. අපල නෙමෙයි මෙතන ඉන්නේ මේ ඉතින් අර අපි කලින් බැලුවේ ලොකු ගෝන්නුනේ මේ. මෙතන ඉන්න පොඩි ගෝන්නු. ඈත වෙන්න නෑ. පොඩි ගෝන්නු තමයි ඉතින් මෙතන ඉන්නේ. Hey guys, hello බල්ලෝ. අපි එතනින්ම දැන් ඉස්සරහට නම් ඉන්නේ ඉතින් සිංහයෝ මාව කයිද දන්නේ නැහැ මාව කෑවුත් එහෙම නම් ඉවරයි. බෙන්ගු. කට්ටිය බුහුතත් රට ඩිස්කෝ. සිංහයෝ බලන්න. එන්න සිංහයෝ වලට පෙන්නන්න. මෙතන ඉන්නේ නම් හැබැයි සිංහයෝ නෙමෙයි. මේ මොකෙද්ද? බැබුම්. තාපස බැබුම්. කාපස බැබුම් කියන්නේ අයියෝ තාපස එක්ක ගින්න පේනවද? අර ඉන්නේ. ඒ හැටි අර අතනක් කෙනෙක් ඉන්නවා අර අතනක් කෙනෙක් ඉන්නවා හැබැයි. තුවාලයක් එයාගේ. ඇයි මෙයා කොණ්ඩේ අර? හරි අපි ගිහිල්ලා ඉතින් ටික බලමුනේ එන්න යා. 10 minutes later. රයිනෝසිරස්ලාගේ ළඟටම නේ. මතනත් තව කෙනෙක් ඉන්නේ සෑහෙන් ලොකුයි. සෑහෙන් ලොකුයි. මේ මෙතන නම් හාමු සත්‍යය දැක්කිනේ මෝන්ටක් නැති උටුවන්ටත් නැති જાතියක් වගේ උන්නම් ඉන්නේ. මෙතන ඉන්නයි ජිරාෆ් කෙනෙක්.
මේකේ නම් එයා විතර ඉන්නේ. මේ මෙතන ඉන්නවා කැලෑස්සියා කියලා කියන්නේ. මේ මෙතන ඉතින් අර කලින් සුදු මොණරේට සාර්ථක නැහැ නේ. එදින් මේ ඔෆිෂියල් ඉදිරියේ ඉන්නේ. පිටිපස්සට ගන්න එපා. මෙතන නම් ඉන්නේ අර හැදි අලවයි රතු දැහැටුවයි කියන එක. මේ උගේ හැදි අලව කියන්නේ උගේ හොට හැන්දක් වයි තියෙන. මේ මෙතන ඉන්නේ අප්‍රිකානු සිංහයෝ. මේ 1යි 2යි ආංගන අස්සේ කෙනෙක් ඉන්න යන පේන්නේ. උඩේ කෙනෙක් ඉන්න 4. මාර ලස්සන. අපි දැන් ආවේ සර්පයෝ බලන්න සර්පයෝ. යද්දි මින්නවා සුපිරි භාණ්ඩයක් ඈ. හරි. පිනෝ. ගැට කිබුල. මෙහාට වරෙන් පොඩ්ඩක්. මේ මෙතනත් ඉන්නවා කිබුලේ. මේ වෙන නෝනේ. Oh. Ini enak kan? කලාපොලගේ Ada yang gahar. Oke, saya enak kan? Ada yang enak kan ya? Ada yang gahar, udah yang gahar. Ayah apa cek role gahar? Nah, utama enak kan dia. අවුන්ගේ අතට උඩින් බලන්න. Hela dikayo, hela dikkido. Kepala mau ngasih. මෙතන ඉවි පැටව ඉන්න ඒ ටික අර පැත්තට ඉද්දි බැලුවේ හැකිය. කුරු කිවුලා ඉන්න උන හැංගිලා ඉන්නේ. මේ දැන් ඇවිල්ලා ඉන්න අපි බර්ම්ස් පිපුර බලන්න. පුතේ දැක්කද අප්පා? බී. රෙගියුලේටර් පිපුර නේ. අර ඇත්තේ උනේ. බොන්නේ නේ. මේ රෙගියුලේටර් පිපුර. මේ ඉන්නවා මැඩගස්කර පිපුර ඉන්නවා ඊට එහා පැත්තේ. මේ මැඩගස්කර පිපුර මේ ඉන්නේ මෙතන ඉන්නේ ලොකු එකක්. අර අතන කෙරවල පේනවනේ ඒ ඉන්නේ උගේ පැටියලු. මැඩගස්කර පිපුර සෙල්ලන්නේ. ඊටයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ දෙපත් නය. මේ රාජකීය පිපුර. ඊළඟ දියමන්ති පිපුර බලන්න තමයි ඉන්නේ. අර අතන දෙවියෙක් ඉන්නේ. Tenete que කෙනෙක් ඉන්නවා. මේ රෙගියුලේටර් පිපුර. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඇනකොන්ඩා බලන්න. මේ සෑහෙන්න දිගයි අර. ඉතින් අපි සර්පයෝ බලලා ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. මේ එතන වතුරේ එක්කෙනෙක් ඉන්නවා. pinggul විතරයි ඉන්නේ. අර ආතන එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අපි සර්පයෝ බලලා ඉවර නෑ. තව ඉන්නේ. මේ මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. මියුරන්ට් ස්නේක් කියලා. අන්න රෙඩ් ස්නේක් කෙනෙක් ඉන්නවා. රෙඩ් ස්නේක්. කුණ කටුවා. මෙතන ඉන්නේ කුණ කටුවා. මේ මෙතන අස්සෙකෙක් ඉන්නවා. උගේ නම නෑ. උගේ නම නෑ. එකෙන් නෙමෙයි 4ක් ඉන්නේ. මේ 1යි 2යි 3යි
මේක නම් ඉන්න අය හොයන්නත් බෑ. ඒ තරම් ගස්ස. අම්මෝ ගයිස් මුගේ ලොකු. ඔර දෙන්නෙක් ඉන්නවා එතන. එතන දෙන්නෙක් ඉන්නේ. මෙහෙම බලන්න අර මෙතන නම් ඉන්නේ ඉන්දියානු ගැවිලේටර් ඇලිගේටර් කියන එක. උන හෙලවෙන්න යන්නේ. පිළිමයන්නේ මේ ඇත්ත. මේ ටිකේ ඉතින් ඉන්නේ ඉබ්බෝ තමයි. නේ. අර මේ මම බ්ලොග් එකක් කරනවා කියලා කිව්වා හැම කෙනෙක්ම ටක් ගාලා ගොඩට වතුරේ ඉඳලා මේ. හරි. මම බ්ලොග් එකක් කරනවා අර පොලි මට ඉන්නවා. නේ කට්ටිය වතුරේ ඉඳලා බ්ලොග් එකක් කරනවා කිව්වා. මෙයාලට කිව්වනේ ඊට මේ ටක් ගාලා කට්ටිය වතුරේ ඉඳන් ආවා. මේ කිඹුලගේ එගුඩ ඉබ්බ ඉන්නේ. මේ ඇත්ත කිඹුලේ. මේ අර ආදරිය. අර ගස් జాතිය දැකලා තියෙනවද? අර ගස් జాතිය මේක ඉන්නේ පොල් මල් කරවලය. මේක ඉන්නේ රත් තලගොළය. නේ උනා නිකන් වෙන සීන් එකකින් ඉන්නේ. මේ මෙහෙත් ඉන්නේ ඉබ්බෝ. ලොකු ඉබ්බෙක් ඉන්නවා. අපි වගේ අයට ඉතින් අර අම්මලා ඔය නරකඩක් කරලා එහෙම බයිනකොට කියන නම මෙයා තමයි ඉන්නේ. මෙහෙවට ආදෙනේ දැක්කේ බූරුවා. මේකේ නම් ඉන්නේ තනිකරම කුරුල්ල. 1 hour later. ඉතින් අපි ඒ සතුවත්ත බලලා දැන් විහාර මහදේවි පාක් එකට කන්න යන්න හදන්නේ. එතනදි සෙට් වෙමු. අපි දැන් ගයිස් ඉතින් මේ යන ගමන් ඉන්නේ දවල්ට කන්න විහාර මහදේවි පාක් එකට තමයි යනවා. ඉතින් මේ යන අතරමඟ මේ බම්බල පිටිය හරියේ තමයි මේ බීච් එක. බීච් එකට මූද. අපි ඉතින් හවස බීච් උත් යනවා නේ. ඔයාලා අම්ති වෙන අපේ බ්ලොග් එක හිටියොත් එහෙම ලස්සන ටිකක් බැලුවා කිය. සුද්ධියක් කළා ෆොටෝ ගන්නවා. එනං ඉතින් අපි දවල්ට කණ්ඩ ඇතිව හම්බෙමු. බම්බල පිටිය කෝච්චිය යනවා. මාර ලස්සන අයියා. ඉතින් මේ වගේ මේ දවල් වෙලා බීච් එක පැත්තේ යනවා. බලාගෙන යනවා කියන්නේ වෙන මාතල්ලක් ඈ. ඉතින් දවල්ට කණ්ඩායම් විහාර මහදේවි පාක් එකට. තීරම ටී තියෙනවා මේ අත හොදන්න වතුරක් අරන් එනකන් ගියේ. වතුරක් අරන් ඉන්න ගියා මල්ලි. එනකන් ඉතින් ඉන්නවද බලාගෙන. කන්න තමයි හදන්නේ. ඉතින් අපි කාලා හම්බෙමු. අපි ඉතින් දැන් මේ පෝට් සිටි එක දිගේ යනවා බීච් එකට. ගෝල් ෆේස් එකේ අපි ඉන්නේ. යන්න බෑ ගෝල් ෆේස් එකේ ඉන්නේ. දැන් ඉතින් මේ යනවා බීච් එක තියෙනකන් යනවා මේ මෙයාලා කැප් සර්විස් එක ගිහිල්ලාලු. ඒ හින්දා මේ අපි දැන් යනවා. මාර ලස්සන අයියා හවසට මේ ඉන්න වෙයි කළුවක් ආවා. අර හිටින් මේ ඉන්න වෙයි කළුවේ මේ ලස්සන හසක් තියෙනවා. මේ පසිල් පන්සිලු කොහෙද වහින් නෑ. ඉතින්ට වහින් නෑ. අනික් අයගේ වැස්සට මම කොහෙද වහින් නෑ. ඉතින් උදේට පායනවා. ඉන්න මේ දෙය යනවා. අපි එනම් මේ බීච් එකට ගිහිල්ලාම හම්බෙමු. මාකෙදි මොකක් හරි විශේෂයක් වුණොත් මම ඔයාලට පෙන්නන්න. මං ඉතින් තනියම රස දෙන කෙනෙක් නෙමෙයිනේ. එහෙනම් මේ ඔය පස්සේ හම්බෙමු. බීච් එකනේ මේ කට්ටිය රේස් තියනවා. බද්දුවා අපිට දුවන්න බෑ. ඇයි අපි නාන්න යන්නේ. A few moments later. නාන්නලු යන්නේ මෙයාලා ඉතින්.
මේ ඒ කියන්නේ මේ පැත්තේ නාන්න එපා කියලා තියෙනවා මේ අර බෝඩ් ගහලා තින්නේ පීනන්නේ මේ පාළු ඒ කියන්නේ මේ හරිය ගැඹුරු ඇති මේ අර අරේ වලට පේන චූඩි අර ඔලු ගෙඩි වගේ කිය මේ ඒ අර මේ මොනවාද ගැඹුරු නැහැ කියලා තියෙන්නේ අන්න ඒ වගේ කොහෙද ඒ කට්ටිය යනවා ඉතින් අපිත් දෙන්න තමයි යන්න හදන්නේ දැන් හරියටම වෙලාව 4:23 ඉතින් මේ ඇත්තටම වහින්න වගේ ආවේ මාර ගේම දුන්නේ අර ආරේ පේන ඇති මේ හින වෙහි බලාකුලක් තියෙන්නේ මේ ඉතින් මේ මෙහාට ලස්සන අහසක් තියෙනවා මේ ඉන්න මැහින් එක තියනනේ මෙන්න මේ මැහින් එක ඒකෙන් මේ යන්නේ මේ බීච් එකේ තියෙන කුණු අනම්මනම් ඒ හේර මේ මැහින් එකට එකතු වෙනවා මේ දැන් ගොඩක් කරලා ඉවරයි දැන් ඉතින් අපි මේ හිනම් නාන සෙන්ට ගිහිල්ලා සෙට් දැන් මේ කියන්නේ නාන්න බලන්න ඕනේ අප්පා හිතන සෙනගත් වැඩි මේ අනික මේ ඒකයි නාන්න බලලා අනිවාර්ය රැල්ල පාගනවා කිය අපි ඔයාලට පොරොන්දු අනිවාර්ය ඉෂ්ට කරනවා ඒ බ්ලොග් එක අවසන් වෙනකම් ඉන්න ඒ 24 බ්ලොග් එකක් තමයි මේ බෑකට කහමාරකට විතර මේ ගන්න ඉන්නේ මොනවා කරන්නේ එනවා මේ නාඩදෙන්නේ හැමෝම 10 minutes later. boys මේ න පොට්ට මාතල්ලේ අපි දෙන්න වෙලා හිටිය බ්ලොග් එක කරන්න මට අමතකුණා ඒ තරමෙන් ඉන්න ආතල්ලේ 2 hours later. මේකේ අවසානයි එන ආතල්ලේ අඩු දුම් වෙලා ඉන්නේ මේ ආයේ මොකුත් නෑ කරා පට්ට අපි දැන් නාගෙන හිම මේ ඉවරුණා මේ ini motor guys maru 9 hours later. ඊයේ බ්ලොග් එක ඉවර කරන්න හම්බුන්නේ නැහැ. ඊයේ බස් එකේ නටලා කරලා රෑ 10 අමාරු විතර වුණා ගෙදර එද්දි. ඊට පස්සේ මේ ඉතින් එහෙම ඇවිල්ලා නිදිය ගත්තා. ඉතින් අද උදේ බ්ලොග් ඉවර කරන්න හිතුවේ මේ මම පළවෙනි බ්ලොග් එක ඔයාලා මොකද හිතන්නේ? බ්ලොග් එක හොද නම් මේ ලයික් කරන්න. බ්ලොග් එකේ වැරදි තියෙනවා නම් අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් මම පළවෙනි බ්ලොග් එක මේකින්ද අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරලා කියන්න මේ ඒ බ්ලොග් එක ෂෙයා කරන්න අනික් අයට බලන්න. ඒ වගේම channel එක subscribe කරලා මේ බෙල් එකත් ඕල් ප්‍රෙස් කරලා තියාගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්. ඉස්සනේ උඹට ආව පාරේ යන්න වෙන්නේ බීසනේ අපි පාරක් ගානේ නින්ද හෙව්වේ බීසනේ